ජනාධිපතිතුමාට අනුතරංග වුණා. මම මේක අවශ්‍ය නම් ඉස්සරහට ප්‍රසිද්ධ කරන්නම්. හමුදාපතිතුමා ළඟ මිනිමරු කල්ලියක් ඉන්නවලු. ඔබතුමා දන්නතුළු මේ මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ සරත් ෆොන්සේක මහත්තයලු. කවදාරි ඔබතුමාටත් මේක පිටිපස්සෙන් එයිලු. ඒ නිසා පරිස්සම් වෙන්නේ කියලා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතිපක්ෂයේ LTT වෙනුවෙන් පෙනී හිටපු മന്ത്രിවරු ජනාධිපතිතුමාට අනුතරංග වුණා. ඉතින් දැන් මේ മന്ത്രിතුමාලා අද වෙනස් වෙනකොට අපි කොහොමද ඒක දකින්නේ? මට කියන්න. මට ඒ නිසා මම ඔබට වගකීමෙන් කියන්නේ මට පේනවා මහා කුමන්ත්‍රණයක් සුදන්න. සරත් ෆොන්සේක මහත්තයා ඉත්තෙක් විදිහට පාවිච්චි කරන්න හදනවා. ඔහුගේ තිබ්බ දක්ෂතාවයන්, ඔහුගේ තිබ්බ ජනප්‍රියතාවයන් පාවිච්චි කරලා මහා විශාල කුමන්ත්‍රණයක උදුර වෙනවා. ඒකමනේ කියන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා සුඩරෝලි පත්තරයට ගිය සතියේ පොදු අපේක්ෂකයාගේ වගකීම තමයි මට විධායක අගමැතික ධුර ආරම්භ දෙන එක. දින 160න් මාස 6න් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම. පොදු අපේක්ෂකයා වගකීම. ඔකනේ කියන්නේ. හොඳයි දින 160න් මාස 6න් දින 180න් 60න් නෙමෙයි. විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කරන පොදු අපේක්ෂකයෙක් අපි හිතමු හොයාගත්තා කියලා. ඉතින් එතුමාට මොකද ඊට පස්සේ කරන්න පුළුවන්? රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම ආරම්භ දෙනවා ඇරෙන්න. ඒ කියන්නේ ඒ කොන්ත්‍රාත්තුව ඇරෙන්න කරන්න පුළුවන් මොකද්ද උට? දින 180න් පුළුවන් ද රටේ තියෙන අපි තුමු අල්ලස ඉවත් කරන්න? දූෂණ ඉවත් කරන්න තියෙනවනම් සංවර්ධනයක් කරන්න රට. ඒ කියන්නේ රිලේ රේස් එකේ බැටන් එක ගිහින් දෙන්න පුළුවන් ඊළඟ එක්කෙනාට. නේ? දින 180කින්. ඒ කියන්නේ කොන්ත්‍රාත්තුවක් කරන්න පුළුවන් වුණා. කොන්ත්‍රාත්තුවක් කරන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොගෙම පැහැදිලි වෙන්නේ මොකද්ද? එදා දැඩිව විවේචන කරපු අය අද ප්‍රශංසා කරනවා අපි හැරිලා බලන්න ඕන. මම මේ කියන්නේ සරත් ෆොන්සේක මැතිතුමාට.